ඇංකපීඩියා ප්‍රෝ වෙතින් ගෙන එන ප්‍රෝමාම් පොඩ්කාස්ට් වලින් අදත් මම ආවා ඔයගොල්ලන්ව හම්බ වෙන්න. පුංචි පැටවගේ සෞඛ්‍ය ගැන කතා කරන්න. ඉතින් අදත් මගෙත් එක්ක එකතු වෙනවා ඔයගොල්ලෝ හුඟක් අඳුරන කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක්. ඔයගොල්ලෝ ගොඩක් ආදරය කරන කෙනෙක්. ඇය විස්තර මං හිතන්නේ ඇය ගැන ඇයම කිව්වොත් හොඳයි කියලා. මම දිල්කි ෆර්නෑන්ඩෝ. මට වයස 5ක බබෙක් ඉන්නවා. මම හිතන්නේ දිල්කිගේ පැංචර අවුරුදු 6යිනේ 6යිනේ. මේ අවුරුද්දට 6යි. 6යි කියන්නේ දැන් මොන්ටිසෝරි වයසේම පහු කළා. මොකද මොන්ටිසෝරි යන කාලේ එහෙම දිල්කි මටත් කතා කරා ප්‍රශ්න ගොඩාක් අරගෙන ආවා. ඉතින් මේ කොහොමද දිල්කි පැංචත් එක්ක මේ දවස්වල ජීවිතේ? ජීවිතේ හොඳයි. ඉතින් හැමදාම අලුත් දෙයක්. එයාත් ලොකු වෙන මමත් අලුත් දේවල් ගොඩක් ඉගෙන ගන්නවා. ඉතින් දැන් පාසල් යනවා. එහෙනම් ඉතින් ජීවිතේ ගොඩක් පහුගිය කාලේ තියුණා නේද? ගොඩක් ලොකු ප්‍රශ්න ගොඩක් මොන්ටිසෝරි දාන කාලෙදී අකුරු ගන්නන්න ඕනද කියලා ප්‍රශ්න ගොඩක් තියුණානේ. තියෙනවා. තාමත් තියෙනවා ප්‍රශ්න. ඉතින් දැන් ඉතින් ඉස්කෝලේ යන හින්දා ඉතින් ටිකක් කාර්ය බහුලයි. ජීවිතේ වගේ යන. මොනවාද අපි අපේ අම්මලාට දැනගන්නත් එක්ක දිල්කි කතා කරමු. ඔයාට ආපු ප්‍රශ්නම තියෙන අම්මලා ගොඩක් දැන් අහගෙන ඇති අපිව. මොකද අවුරුද්ද ලැබපු වෙලේ ඉඳලාම අම්මලාට බබාලව ස්ටඩි කරවන්න, ඉස්කෝලේ යවන්න, පෙරපාසල් යවන්න ලොකු උමනාවක් තියෙනවනේ. ඉතින් ඔයාට ආපු ප්‍රශ්න ටික අපි කතා කරනකොට අම්මලාට තියෙන ප්‍රශ්න හුඟක් විසඳේ. ඒක නිසා මුලින් ඉඳලම කියමුකෝ කොහොමද උන දේවල්. ඉතින් මටත් ඒ දවස්වල ගොඩක්ම තිබ්බ ප්‍රශ්නය තමයි දරුවෙක් පෙරපාසල් යන්න සූදානම් කරන්න දෙමාපියෝ හොඳම වයස මොකද්ද? මොකද පුංචි පැටියෙක් පෙරපාසල් යන සූදානම් කරන්න කියන්නේ අපි ගොඩක් වෙලාවට ඩේ කෙයාර් එකට කියන හින්දානෝ අපි රස්සාවක් කරනවා නම් රැකියාවට යන පහසුවට අපි සමහර වෙලාවට පෙරපාසල් ඩේ කෙයාර් තෝරගන්නවා. හැබැයි සුදුසුද කියන එක ලොකු ප්‍රශ්නයක්. මොකද අම්මා තාත්තා එක්ක ඉන්න කාල සීමාව පිට කෙනෙක් ළඟ නන්නා දුනන කෙනෙක් ළඟනේ පෙන්ෂන් දාලා යන්නේ. ඉතින් ඔක ලොකු ප්‍රශ්නයක්. සාමාන්‍යයෙන් මම උපදෙස් දෙන්නේ බබාලට අවුරුදු 2ක්වත් අම්මා ළඟ තියාගන්න. අඩුම තරමේ අවුරුදු 2ක් අම්මා ආච්චි හෝ බබා හඳුනන කෙනෙක් ළඟ තියාගන්න එක තමයි වඩා හොඳ. හැබැයි ඉතින් හදිසිම අවස්ථාවල ඩේ කෙයාර් එකක දාලා යන්න වුණොත් ගොඩක් වෙලාවට අපි කියන්නේ එක පාරට ටෝන් ගහලා අතහැරලා යන්න එපා. ටික ටික පුහුණු කරන්න ඩේ කෙයාර් එකේ ආදරය කරන වැඩි හිටි කවුරු හරි ටීචර් කෙනෙක් හරි කවුරු හරි ඉන්නවා නම් එයාව ෆැමිලි කෙනෙක් විදිහට පුරුදු කරගත්තට පස්සේ තමයි හැමින් සැරේ ඩේ කෙයාර් එක දාලා යන්නේ. එතකොට දිල්කි කිව්වා වගේ ස්කූල් පුහුණු කරන එක නම් අපි සාමාන්‍යයෙන් බබෙකුට ඔය පුහුණු කිරීම කියලා කියන්නේ මුල ඉඳලම. බබා උපන්න දවසේ ඉඳලා මෙයාගේ සෝෂල් ස්කිල්ස් මිනිස්සු එක්ක කොහොමද එයා ජීවත් වෙන්නේ. මොකද සමහර බබාලා මොන්ටිසෝරි ගෙනිච්චම ස්කූල් ගෙනිච්චම ඕගොල්ලෝ දැකලා ඇති ඕන තරම් නේ අමුතු ලෝකයකට වැටුණා අමුතු සත්තු කොටකට වැටුණා වගේ කෑ ගහන්න පටන් ගන්නවා. ඉතින් ඕක පුරුදු කරන්නේ අවුරුදු 2දී 3දී නෙමෙයි. චූටි කාලේ ඉඳලම හරියට සෝෂල් ස්කිල්ස් ටික හුරු කරගන්න ඕනේ. අපි ඒකට කියනවා self help skills and routine habits කියලා. routine habits උත් හුරු කරන්න ඕනේ. නැත්තම් මොන්ටිසෝරි එකකට හරි එහෙම එළියට ගෙනිහින් දැම්මම අනිත් අයගේ හිනාවට ලක් වෙනවා. හරි වෙනස් හැසිරීම. එතකොට යාම අපහසුතාවයටපත් වෙනවා. ඒ නිසා routine habits උයි එතකොට social skills උයි ඊළඟට self help skills කියන කොටස. ඔය තුන පුරුදු කරගන්න ඕනේ චූටි කාලේ ඉඳලා. ඊට පස්සේ අවුරුදු 2 විතර වෙනකොට අපි දන්නවා potty trainings එහෙම කරලා තියෙන්නේ. ඒ වගේ දේවල් ටිකක් මොන්ටිසෝරියට යවන්න කලින් හොඳටම ට්‍රේන්ද කියලා චෙක් කරගෙන ඒ වගේ දේවල් පරීක්ෂා කරලා අවුරුදු 2ක් 3ක් අතරේ එයාව දාන්න පුළුවන් මොන්ටිසෝරි එකකට. පෙරපාසල් යන්න සූදානම් කියන්නේ ඉමෝෂනල් ඩෙවලොප්මන්ට්ද නැත්නම් පාඩම් දැනුමද? පාඩම් දෙනම කොහොමත් අපි දැන් අපේ මොන්ටිසෝරි පෙරපාසල් අධ්‍යාපනයේ හුඟක් අයින් කරලා තියෙන අකුරු කියලා දෙන එක ඒ වගේ දේවල්. හැබැයි මෙන්න මෙහිම දේවල් ටික චූටි පැටියා පුරුදු වෙන්න ඕනේ. දැන් හිතන්න බබෙක් ඉන්නෝ එයාට තමන්ගේ බෑග් එක, තමන්ගේ බෝතලේ තමන්ගේ කියලා තියාගන්න තේරෙන්නේ නැහැ. අවුරුදු 2කදී යා ඔහේ දාලා අම්මාවම දුවලා යනවා ඔක්කොම දාලා. හැබැයි එන්නේ ස්කිල්ස් ටික පුරුදු කරන්න ඕනේ. මේ පුතේ වගේ බෝතලේ මේ වගේ බෑග් එක මේක ගන්න ඕනේ යනකොට දුවන එහෙම ගන්න තේරෙන්න ඕනේ. ඊළඟට අනිත් එක තමයි කෑම කන්න හරියට බැරි වෙන්න පුළුවන්. හැබැයි උත්සාහ කරන්න ඕනේ. කියන්නේ අම්මම කන බබාලා සමහරලාට මොන්ටිසෝරියට ගෙනින් දුන්නාම ටීචර් කවනකම් කට අරගෙන ඉන්නවා. ඉතින් ටීචර්ට බැහැනි බබාලා ගොඩකට කවන්න. ඒ නිසා එයා කෑම කන්න උත්සාහ කරන බබෙක් වෙන්න ඕනේ. ඊළඟට අනිත් එක තමයි අනිත් බබාලා එක්ක සෙල්ලම් කරන්න. දැන් සමහර බබාලා මට ගොඩ හම්බෙලා තිනවා එන්නවත් දෙන්නේ නැහැ තව බබෙකුට ළඟට. යාලා හරීම මේ තනියම තමයි ඉන්න බලන්නේ අම්මාවේ නැත්නම් වෙන කෙනෙකුට ලං වෙන්නවත් දෙන්නේ නැහැ. ඊළඟට අනිත් එක තමයි
ටීචර් කෙනෙක් හරි කවුරු හරි කියන උපදෙසක් අහන්න එයා සූදානම් වෙන්න ඕනේ. මොකද සමහර බබාලා ට්‍රස්ට් කරනවා එහෙම අහන්න ඕනේ නැහැ. කවුරුවත් කියන දේ මං අහන්න ඕනේ නැහැ. මගේ අම්මා කියන දේ විතරයි අහන්නේ කියලා. එතකොට එයා අර සෝෂලයිස් වෙනවා කියන්නේ ගුරුවරු කවුද, උපදෙස් දෙන්නන් කවුද, සමාජය හසුරවන්නන් කවුද, නායකයන් කවුද, ඒ වගේ හැඟීමක්. ලොකුවට නෙමෙයි. පුංචි හැඟීමක්. දැන් පොලිස් ආන්ටි කෙනෙක් පාරේ ඉන්නවා නම් එයා පාර පනවන්න ඕනේ. එයා කියන දේ අහලා පාර පනින්න අපි හුරු වෙන්න ඕනේ. දැන් ගොඩක් දියුණු රටවල නම් මේවා හරීම පුංචි කාලේදීත් හුරු කරනවා. හැබැයි අපේ රටේ මම සමහර වෙලාවට දැකලා තියෙනවා මේ වගේ ස්කිල්ස් පොඩ්ඩක්වත්ම නැතුව මොන්ටිසෝරි ගේන බබාලා. දැන් ඔය කිසිම ස්කිල් එකක් පුරුදු කරලා නැහැ අවුරුදු 3ක් විතර. එයා දන්නේ නැහැ කවුරුත් කියන එක අහන්න ඕනේ කියලා. තමන්ගේ බඩු පරිස්සම් කරගන්න ඒ මොනම දෙයක්වත් දන්නේ නැහැ. කියන්නේ ෆීලිංග්ස් කන්ට්‍රෝල් කරගන්න දන්නේ නැහැ. යට කේන්ති ගමන් ගහගෙන යනවා. පැන්සල් වලින් ඇනලා එනවා මේ චූටි බබාලා. ඉතින් ඒක නිසා ඒ වගේ පුංචි ස්කිල්ස් ටිකක් තියෙනවා අපි ගෙදරදී හදන්න ඕනේ. මොන්ටිසෝරියට යවන්න කලින් මං කියන්නේ අවුරුදු 2ක් 3ක් වෙද්දී ওই ස්කිල්ස් ටික හදන්න ඕනේ. ඉතින් මේ බබෙක්ව පෙරපාසල් යවන්න කලින් අපි පවුලින් මොකද්ද අපිට කරන්න පුළුවන් අපිට දෙන්න පුළුවන් දායකත්වය මොකද්ද මිස්? අපි දැන් අර කතා කරානේ මේ එයාගේ ස්කිල්ස් ටිකක් හදන්න ඕනේ කියලා. දැන් අපි හිතමු එයා ඉස්කෝලේට ගියාට පස්සේ එයාට මේ වොෂ්රූම් යන්න ඕන වෙනවා. එයාට කියන්න තේරෙන්නේ නැත්තම් මට වොෂ්රූම් එකට යන්න ඕනි කියලා කියන්න තේරෙන්නේ නැත්නම් සමහර බබාලා ඇඳුමෙම චූදා ගන්නවා. ඒ වගේ දේවල් වෙනවා. ඉතින් ඒ වගේ දේවල් හරිම කොමන් මොන්ටිසෝරි වල. හැබැයි එහෙම නැති බබාලාත් ඉන්නවා. ඒ බබාලා හරියට අනිත් බබාලාට hina වෙවි ඉන්නවා. ඒගොල්ලෝ හරි ඩිවලොප්. එතකොට ඩිවලොප් බබාලාගේ බැලුවම ওই පවුලේ සහයෝගය හරි වැඩි. යාව මොන්ටිසෝරි යන ලෑස්ති කරන්න කලින්ම එයා දන්නවා ගෙදරදී අම්මට කියනවා මට වොෂ්රූම් යන්න ඕනේ අම්මා කියලා. ඇඳුම ඇඳ ගන්න පුළුවන්. එයාට ගලව ගන්නත් පුළුවන්. ඇඳ ගන්නත් පුළුවන්. ඒ දේවල් කියන්න පුළුවන්. එතකොට පවුලෙත් ඒ හැසිරීම තියෙන්න ඕනේ. මොකද පවුලේ දෙමව්පියන්ගේ ඒ කියන්නේ මොන්ටිසෝරියේදී එක විදිහක්, ගෙදරදී එක විදිහක් වෙන්න බෑ. දැන් මෙයා මොන්ටිසෝරියට හොයි ඉස්කෝලේට යන සූදානම් බබෙක් නම් අපි අර ඒ ඉස්කෝලේ තියෙන පරිසරයට සමාන පරිසරයක් ගෙදර පවුලේ උදවියගෙනුත් පොඩි වෙලාවක් තියෙන්න ඕනේ. මොකද දැන් වෙනදාට එහෙම හිරෝගෙන කනවනම් එහෙම බෑ පුතේ. දැන් ඔය ඉස්කෝලේට ගියාම මේ කෑවේ මෙහෙමයි කියලා ගෙදර කට්ටියම එකතු වෙලා හරියට කෑම කන්න ඕනේ. එතකොට හැමෝම කාලේ ඉවර වෙනකන් නැගිටින්න එපා. ඒ වගේ පුංචි රූල්ස් හදාගෙන රූටින් හැබිට්ස් වලට තමයි ඔක ඇතුළත් වෙන්නේ. එතකොට මේ රූටින් හැබිට්ස් හරියට අනුගමනය කරන්න ඕනේ. ඊළඟට අනිත් අය එක්ක සහයෝගයෙන් වැඩ කටයුතු කිරීම. දැන් සමහර බබාලා අම්මට ගහනවා, තාත්තට ගහනවා, කේන්ති ගහම බඩු පොලේ ගහනවා. එතකොට යාට දැන් ඉස්කෝලේට යන ටික දවසක් තියලා පුහුණු කරන්න ඕනේ. ඔයාට කේන්ති ගියා කියලා නම් මේ කෝප්පේ මෙහෙම විසි කරන්න බෑ. ඒවට කේන්ති ගියා කියලා මොනවා හරි බඩුවක් පොලේ ගහන්න හෝ අම්මට ගහන්න හෝ බෑ. මොකද එහා ඉන්න ළමයාට ගැහුවොත් එහෙම ඔයාව ඉස්කෝලෙන් අයින් කරાવી. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම එහෙම කියලා දෙන්න ඕනේ යාට. ඔයාට දැනෙන ෆීලිංග්ස් ඔයා කන්ට්‍රෝල් කරගන්න ඕනි. මොකද ඔයා යන්නේ වෙන තැනකට. ඔයා ඉන්නේ ගෙදර නෙමෙයි අම්මා තාත්තා වගේ හැමතිස්සෙම මේගොල්ලෝ ඉවසන්නේ. එහෙ රූල්ස් තියෙනවා. රූල්ස් සහ ඔයගොල්ලන්ට හැසිරෙන විදිහක් තියෙනවා. ඒ විදිහට පවුලේ අය හැසිරෙන්න ඕනි ටික දවසක්. ටිකක් මේක අමාරුයි තමයි. මොකද ඒක පාරට පැංචට අර දැන් තීච්ච පරිසරය වෙනස් වෙනවා වගේ. නමුත් ඒ ටික හදලා යවුවේ නැත්තම් මුළු පවුලම එකතු වෙලා. දැන් පවුලේ ආච්චි සීයා ඉන්නවනම් ඒගොල්ලෝ පවා දැන් බබා ඉස්කෝලේට යන ලෑස්ති වෙන නිසාවෙන් පවුලේ මුළු සේරම කරන කියන දේවල් කතා කරන භාෂාව පවා අපි මේවා කතා නොකරට මේවත් හරි වැදගත්. මොකද සමහර බබාලා ගෙදර කතා කරන භාෂාවන් ගිහිල්ලා මොන්ටිසෝරි කතා කරම ඒක එතෙන්ට ගැලපෙන්නේ. ඉතින් ඊට පස්සේ අර පවුල ගැන තමයි තීන්දුව తీරන ගන්න අනිත් බබාලා සහ අනිත් දෙමව්පියෝ හෝ වටපිටාව. ඉතින් ඒක නිසා ඒ හැසිරීම කතා බහ පවා පවුලෙන් සකස් වෙන්න ඕනේ. යා මොන්ටිසෝරි එකට දාන්න කලින් නැත්තම් එකක් තමයි බබා අසරණ වෙනවා. අනිත් එක තමයි පවුලක් විදියට අපි ලැජ්ජාවටපත් වෙනවා. ඊළඟට බබාගේ නියමිත අධ්‍යාපනය හරියට සකස් වෙන්නේ නැහැ. අධ්‍යාපනය කියන්නේ අකුරු ලියන එක නෙමෙයි. යාගේ සමාජීය හැසිරීම්, කුසලතා කොච්චර ගොඩක් ඔතන ඉඳලා පටන් ගන්නවද මුළු ජීවිතේටම බලපාන. ඒ කියන්නේ මුළු ජීවිතේටම අත්තිවාරම දාන්න අපි යන්නේ. ඒ අත්තිවාරම ඊටාම ශක්තිමත්ව දාන්න නම් ඒ පෙර පුහුණුව ගෙදරින් පවුලෙන් එයාට ආධාරයක් ලැබිලා සකස් වෙන්න ඕනේ. මිස් එතකොට බබෙක් ඉමෝෂනලි සහ මෙන්ටලි පෙරපාසල් යන සූදානම් කියලා අපි හඳුනාගන්නේ කොහොමද? අර ටික තමයි. එතකොට දැන් හිතන්නකෝ අම්මා නැතුව ටිකක් වෙලා ඉන්න පුළුවන්ද? අම්මා තාත්තා ආච්චි යාගේ පරණ පුරුදු කණ්ඩායම නැතුව ටිකක් වෙලා ඉන්න පුළුවන්ද? ඊළඟට අර මං කෝ වගේ මේ තමන්ගේ දේවල් කියලා දන්නවද? තමන්ගේ මකනේ තමන්ගේ බෝතලේ දන්නවද? ඊට පස්සේ කෑම ටික අහිරව ගන්න නැතුව ඉහිරෙනවා. හැබැයි කන්න try කරනවද? එතකොට ඒ වගේ දේවල් තමයි ඊළඟට වොෂ්රූම් එකට යන්න ඕන නම් වොෂ්රූම් යන ඒ වගේ කියන්න.
ඊට පස්සේ විධානයක් පිළිපදින දැන් පුතා ඉඳගන්නකෝ මෙයා ඉඳ ගන්න ඕනේ. එන්න කිව්වම එන්න ඕනේ. වගේ පුංචි විධාන පිළිපදින පුහුණු වෙන්න ඕනේ. ඊළඟට එයාව හසුරවන නායකයෙක් ටීචර් කෙනෙක් ඉන්නවා කියන ආකල්පය. ටීචර් කියන දේ ඇහිය යුතුයි කියලා එයා දැනගන්න එපා ටීචර් කියන දේ අහන්න. එතකොට එහෙම පුරුදු වෙන්න ඕනේ. ඉතින් ඒ වගේ ඒවා තමන්ගේ අවශ්‍යතා කියන්න. වොෂ්රූම් එකට යන එක විතර නෙමෙයි තමන්ගේ අවශ්‍යතා දැන් මට මේකයි කියලා ටීචර් කෙනෙකුට හරි කාට හරි කියන්න. ඊළඟට අනිත් එක තමයි සමාජශීලී වීම. සෝෂල් ස්කිල්ස් අනිත් දරුවන් සමග හැඟීම් පාලනය කරගෙන කොහොමද හැසිරෙන්නේ? කේන්ති ගියාට බබෙකුට ගහන්න බෑ. ඔයාට අයිතියක් නෑ කියන ඒ ෆීල් එක යාට දැනෙලා තියෙනවා. ඉතින් ගෙදර වගේ හැසිරෙන්න බෑනේ ස්කූල් එකක. ඉතින් මිස් මේ බබාලට සාමාන්‍යයෙන් සමහර ගෙවල් වල එයා තමයි එකම බබා. ඉතින් හරියම පෙට් වෙලා හැදෙන. ඉතින් දරුවන්ට ෂෙයා කරන්න සහ කෝපරේට් කරන්න අපි කොහොමද කියලා දෙන්න ඕනේ? අපි කියන්නේ පුංචි කාලේ ඉඳලා මේකත් අර උපතේ ඉඳලම ලෑස්ති වෙන්න ඕන දෙයක්. මොකද සෝෂල් ස්කිල්ස් වල තමයි කොටස තියෙන ෂෙයා කරගන්න එක. ඉතින් සෝෂල් ස්කිල්ස් හරි විදියට හදාගන්න බබෙක් සාමාන්‍යයෙන් අවුරුදු 2ක් විතර යනකොට ඔය කියන ෂෙයාරින් එක හුරු වෙනවා. හැබැයි සමහර බබාලා එහෙම හුරු වෙලා නැත්නම් අපි ගොඩක් වෙලාවට කියන්නේ එයාට ෂෙයා කරගන්න සෙල්ලම්. ගොඩක් සෙල්ලම් තියෙනවා ෂෙයාරින් මත පදනම් වෙති. කියන්නේ අරයා නැතුව ඒ සෙල්ලම කරන්න බැරි සෙල්ලම් තියෙනවනේ. අපි මේ වගේ සෙල්ලම් සජෙස්ට් කරනවා. එහෙම නැත්නම් ගෲප් ඇක්ටිවිටීස්. සමහර ගෲප් ඇක්ටිවිටීස් වලින් අපි පුහුණු කරනවා. ඒ වගේම පේරන්ට්ස් ලගේ කියන්නේ ඒගොල්ලෝ කරපෙන්වීම කියලා කියන්නේ. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ හැසිරීම. දැන් අම්මා පෙන්වන්න ඕනේ තාත්තට උදව් කරලා තාත්තා පෙන්වන්න ඕනේ අම්මට උදව් කරලා මේ කෝපය දැන් අම්මා දේ බිව්වම තාත්තා හොදලා තියෙන එක නැත්තම් දරුවා හිතන්නේ මේ රූටින් එක තාත්තා වාඩි වෙලා ඉන්නවා අම්මා තමයි වැඩ කරන්නේ එහෙම නැතුව පොඩි ෂෙයාරින් එකක් ගෙදර හැමතිස්සෙම පෙන්වන්න ඕනේ. එතකොට කිසිම වෙලාවක අරයා මේ වැඩේ කරනවා කියලා නියමයක් දාගන්න හොඳ නෑ. මොකද එහෙම වුණාම තමයි ওই බබාලගේ ෂෙයාරින් එක නැති වෙන්නේ. මොකද එයා හිතනවා නීතිය මේකයි. කෝප හොදන්නේ අම්මා. පිඟන් හොදන්නේ අම්මා. උයන්නේ අම්මා. නිදිය ගන්නේ තාත්තා වාඩි වෙලා ඉන්නේ තාත්තා. ඉතින් එහෙම නැතුව ෂෙයාරින් එක පුරුදු වෙච්ච ගෙදරක බබෙක් අනිවාර්යෙන් අවුරුදු 2 වෙද්දි ෂෙයා වෙනවා. අර විදිහට ගියාම තමයි ඔය ෂෙයාරින් හුරු නැති වෙන්නේ. ඒක නිසා ෂෙයාරින් එකටත් හොඳම කතන්දරය තමයි ගෙදර රිලේෂන්ෂිප්ස් තුල ෂෙයාරින් මුලින් උගන්වන්න ඕනේ. එයාට තව අහල පහල ඉන්නවා නම් බබාලා ඒගොල්ලෝ එක ෂෙයා කරගන්න දේවල්. ඊළඟට කවුරුත්ම නැත්තම් පෙට් කෙනෙක් හරි අපි බබාට දෙන්න කියනවා. මොකද සෝෂල් ස්කිල්ස් අඩු වෙච්ච බබාලට මම දෙන හොඳම ඔප්ෂන් එක තමයි පුංචි පෙට් කෙනෙක් ගෙනත් දෙන්න. ගෙදරට කරදරයක් නැති මේන්ටේන් කරගත හැකි සහ පෙට්ට කරදරයක් නොවෙන පෙට්ට හොඳට බලා ගන්න පුළුවන් නම් එයා මැරෙනකන් පෙට් කෙනෙක් ගෙනත් දෙන්න කියන එක. එතකොට දැන් සමහර බබාලා අම්මත් එක්ක විතරයි එයාලගේ ෆීලිංගස් එයාලා මේ කතා කරන්නේ. එහෙම බබෙක්ව කොහොමද අපි එයාගේ ෆීලිංගස් එක්ස්ප්‍රෙස් කරන්න ඒ වගේ දේවල් වලට පුහුණු කරගන්නේ? මොකද පුතේ උනේ? ඔයාට දුක හිතුණද? ඔයාට මොකද උනේ? හැම ෆීල් එකක්ම මේ ෆීලිං එකේ වචනේ කියලා දුකද, සතුටුද, කේන්තිද, ඒ හැම ෆීල් එකක්ම එයාට දෙන්න ඕනේ ඒ වචනේත් එක්ක. දැන් කේන්ති කිව්වම එයාට තේරුම් ගන්න ඕනේ මේ මෙතනින් තමයි මට කේන්ති ගියේ. ඒකට තමයි කේන්ති කියන්නේ. එතකොට එහෙම අහන්න ඕනේ ගෙදර ආවහම. ඔයාට මෙහෙම වුණාද? ඔයා කොහොමද ඉතින් මේ වෙලාවේ හැසුරුනේ? අර බබා කොහොමද හැසුරුනේ? වගේ පොඩි කතන්දරයක් අමතක වෙන්න කලින් දැන් ඉස්කෝලේ ගිහිල්ලා ආවම පැයක් දෙකක් තුල අමතක වෙනවා. ඒක නිසා අපි කියන්නේ යනවා වාහනේදීම කමන්නේ අහන්න බබාලෙන් ෆීලිංගස් පරියට පිට කරන්නේ නැති බබාලට ඒක තමයි කරන්න ඕනේ. යත් එක ෆීලිංගස් ෂෙයා කරගන්න එක කතා කරලා. ලැජ්ජාශීලී බබාලට කොන්ෆිඩන්ස් අපි දෙමව්පිය වශයෙන් අපි මොනවද කරන්න පුළුවන් ඒගොල්ලන්ගේ කොන්ෆිඩන්ස් එක ඩෙවලොප් කරන්න? ලැජ්ජාශීලී බබාලට අපි ගොඩක් වෙලාවට කරන්නේ මොන්ටිසෝරි දාන වයසේ මේ ඇචීව්මන්ට්ස් ප්‍රේස් කරනවා කියලා අපි කරන්නේ. ඒ කියන්නේ යාගේ ඇචීව්මන්ට් එක එයා කරන මොකක් හරි දෙයක් ඇප්‍රීෂিয়েට් කරන එක. ඕනම පුද්ගලයෙක් කැමතිනේ තමන් කරන දේවල් අගය කරනකොට අපි වැඩිහිටියෝ පවා කැමති. අගය කිරීමත් එක්ක තමයි අපේ හැමතිස්සෙම අපේ ස්ට්‍රෙන්ත් එක අපේ උනන්දුව අපි කරන දේ වැඩිපුර යන්නේ. ඔය ආයතනයක වුණත් එහෙමයි. මම කියන්නේ පොඩි අය නෙවෙයි වැඩිහිටියෝ බලන්න යාළුව හුඟක් ඔයා හොඳ නෑ කියන තරමට යාගේ මේ දක්ෂතාවයේ ස්කිල් එක අඩු වෙනවා. ඉතින් ඒක නිසා පොඩි අයට මේක ඊටත් වඩා බලපානවා. හැමතිස්සෙම පුංචි දෙයක් හරි කමන්නේ යා කරාම ඒක අගය කරන්න. එතකොට තමයි යාර ලැජ්ජාශීලී නොවන කෙනෙක් වෙන්නේ. දැන් එයා ඉස්සරහට ඇවිල්ලා මොනවා හරි කියපු වෙලාවකට එයා ඒක හරි නෑ වගේ බැලුවොත් එයා දිහා එක හැකින් හරි ගොඩාක් අපි අර ඒක මම කියන්නේ ගොඩක් කලාවට
එක බැල්මක් ඇති බබාගේ පෞරුෂය මෙන්න මෙච්චරක් වටන්න. දැන් මේ ප්‍රමාණය නම් බබා අපි පෞරුෂය කතා කරන්නේ එම බබාගෙන් භාගයක් විතර පෞරුෂය වටන්න අපේ එක බැල්මක් ඇති. ඉතින් ඒක නිසා පෞරුෂය හදන්න හොඳම දේ යාගේ achievements හරි යාගේ skills හරි අපි පුළුවන් තරම් හැමතිස්සෙම අප් කරලා බලන එක අප් කරලා කතා කරන එක අපේ එක්ස්ප්‍රෙෂන්ස් වලින් ඒගොල්ලෝ තේරුම් ගන්නවා. ඒක يعني යා අපිට hina යන කිසිම වැඩකට නැති අපි අර කියන ගෝං වැඩක් කරා ඒක යා මාසි වෙලා කරා නම් පුළුවන් තරම් ඒක අප්‍රීෂিয়েට් කරන්න. එතකොට තමයි හැදෙන්නේ අර ලැජ්ජාශීලී නොවන දරුවා. නැත්තම් ඕක දිගින් දිගටම ලැජ්ජාශීලී දරුවා විදිහට හැදුනොත් එයාගේ පෞරුෂයට ලොකු බලපෑමක් ඒක. දැන් දිලිකිට තේනවද එහෙම ලැජ්ජ වෙච්ච අවස්ථා බබා එහෙම නැත්තම් ගහගත්ත අවස්ථා නරක වැඩ කරන ඕ එයා හරිම ඇතරම ලැජ්ජයි. ඒ කියන්නේ මේ අපි ඉස්සරහවත් සමහර දේවල් කරන්න එයා හරිම ලැජ්ජයි. තනියෙන් කරනවා ඒ වගේ. ඉතින් එතකොට අපිට සමහරවිට හිතෙනවා ස්කූලේ ගිහිල්ලා එයා ඉන්නවද පැත්තකට වෙලා ඉන්නවද ඒවත් එක්ක මූව් වෙන්නේ නැද්ද කියලා හිතන වෙලාවල් ගොඩක් තියෙනවා. දැන් හැබැයි ටික අර ස්කූල් යනකොට ඉතින් පොඩ්ඩක් ඒක අඩු වෙගෙන එනවා කියලා හිතෙනවා. ඔයාට හිතෙන්නේ ඇයි එහෙම ලැජ්ජුනේ? දැන් ඔයාලගේ ෆැමිලි එකේ ඔයාගේ මහත්තයා ෆෝවර්ඩ් නේ ඔයගොල්ලන් මේ හස්බන්ඩ් චුට්ටක් එහෙම තියෙනවා පොඩ්ඩක් ෂයි ගතියක්. ඉතින් මං හිතනවා අපි කතා වෙනවා ඔයා වගේ තමයි. කොහමද ඒක දැන් දිල්කි ඒක කලමනාකරණය කරගත්තේ? දැන් හරි ගියා කියලා කියන්නේ කොහොම හරි ඔයාකට මැදිහත් වුණාද නැත්නම් ඉබේම බබා සාමාන්‍ය කරලා පෙන්නන්නකෝ කරපු ඒවා එහෙම කියලා අපි ආව පොඩ ප්‍රේස් කරනවා ලස්සනයි කියන්නේ අපිත් කරනවා සමහර ලාවට ඒවා යත් එක්ක යාගින් ඉගෙනගෙන වගේ. ඉතින් එහෙම කරනකොට ටික මේ ඒක අඩු වෙලා යනවා වගේ දැනෙනවා. මිස් ඉතින් අලුත් යාළුවෝ හදාගන්න එතකොට පාසලේදී ගුරුවරුන්ට ගරු කරන්න ඒ වගේ දේවල් අපි ගෙදර එන්කරේජ් කරන්නේ ඒගොල්ලන්ට කොහොමද? ඔව් සමහර බබාලා ගිය ගමන්ම කොහොමද යාළුවෝ හදාගන්නේ නැහැ. ඒක හැබැයි බබාගෙන් බබාට වෙනස්. මොකද එක මිනිස්සයාගෙන් මිනිස්සයට වෙනස් වගේම තමයි හැම බබෙක්ම පන්ති 40ක් ඉන්නනම් 40 එක විදිහයි. ඒක නිසා අපිට කියන්න බෑ මෙයා මේ අනිත් බබා වගේම හැසිරෙයි කියලා. නමුත් අර ගරු කිරීම කියන එක ගුරුවරයෙකුට ගරු කිරීම කියන එක යාළුවෙක් එක්ක රණ්ඩු අල්ලන්න නැතුව ඉන්න අලුත් යාළුවෙක් එක්කෙනෙක් හරි යාළුවෙක් ඇති කරගන්න යාට සපෝට් එක දෙන්න පුළුවන් මේ විදිහට. දැන් ඕනම කෙනෙක් කැමතිනේ ආදරෙන් කතා කරනවට. එතකොට ලස්සන වර්ඩ්ස් කියනවා ටීචර්ස්ලා වුණත් කැමති, ළමයි වුණත් කැමති. එතකොට අපි කරන්න ඕනේ එයාට පුළුවන් තරම් kind words උගන්වන්න. දැන් ගෙදර කතා කරන්නේ ටිකක් සැර පරුෂ ගෙදරක් නම් නිතර නපුරු කතා කියනවා නම් එයා ගිහිල්ලා බබාටත් ළඟ ඉන්න බබාටත් නපුරු විදියට කතා කරන්න බුලන්. එතකොට ඒ බබා කරන්නේ මේම අයින් වෙනවා. එයාට ගිහිල්ලා ඈත් වෙනවා. ඊට පස්සේ අනිත් පැත්තේ ඉන්න බබාත් ඈත් වෙනවා. ඒකට කරන්න තියෙන හොඳම දේ පළමුවෙන්ම kind words පුරුදු කරන්න. ඊළඟට share කරගන්න. දැන් සමහර බබාලා යා තමන්ගේ මොකක් ගත්තත් ට්‍රක් ගාලා ඇදලා ගන්නවා. එහෙම නෙමෙයි පුතේ යත් පොඩ්ඩක් පාවිච්චි කරාට කමක් නැහැ කියලා මේ share කරගන්න පුරුදු කරන්න. ඊළඟට අනිත් එක අලුත් වචන කියලා දෙන්න. දැන් please thank you ගෙදර හැම තිස්සෙම දැන් එහෙම පුරුදු නැති බබෙක් නම් සමහර කෙවල නම් චූටි කාලේ ඉඳලා ඒ ටික පුරුදු වෙනවා. මොකද මම ඒකයි කියන්නේ උපන් දවසේ ඉඳලාම ඒවා පුරුදු කරන්න කියලා. දැන් සමහර බබාලට thank you කියන්න මතක නැහැ. එතකොට ස්තුතියි කියන්න හරි thank you කියන්න හරි නැත්නම් please කියන්න හරි ඒවා හැම තිස්සෙම ගෙදර හැම දෙයකදීම පාවිච්චි කරොත් එයා අතන ගිහිල්ලත් ප්ලීස් කියලා කියයි එහා ඉන්න බබාට. එතකොට එයාලා හරි ඉක්මනට යාළු වෙනවා. ඉතින් ඩේලි good manners පුරුදු කරන්න, ලස්සන වචන පුරුදු කරන්න, අනිත් අය ආස කරන words එයාට පුරුදු කරන්න. එතකොට නැති යාළුවෝ පවා ඇති වෙනවා. මේක මම ප්‍රැක්ටිස් කරපු දෙයක් එක බබෙකුට. එයාට යාළුවෝ නෑ. එයාට අපි ප්‍රැක්ටිස් කරා සතියක් විතර හරි ලස්සන වචන කියන්න, ලස්සනට කතා කරන්න. ඒ ටික ප්‍රැක්ටිස් කරාට පස්සේ එයාට ගොඩාක් යාළුවෝ හම්බුණා. මොකද එයා කතා කරනවටත් ආසයි යාළුවෝ. ඉතින් ඒ වගේ දේවල් පුරුදු කරාම යාළුවෝ ඇති වෙනවා. මිස් ඇඩල්ට්ස්ලත් එක්ක හොඳ හෙල්ති කමියුනිකේෂන් එකක් බිල්ඩ් කරන්න. එතකොට රෙස්පෙක්ට්ෆුලි බිහේව් කරන්න. දැන් අපේ බබා කමියුනිකේෂන් හරිම අඩුයි. ඒ කියන්නේ ස්කූල් එකේ ගිහිල්ලා මුකුත් විස්තරයක් ඇවිල්ලා ගෙදර කියන්නේ නැහැ. අහලා හැව්වත් සමහරවිට කියන්නේ. ඒක අපි කොහොමද බබෙක්ගේ බිල්ඩ් කරගන්නේ? ඇඩල්ට්ස්ලා එක්ක බබාලාගේ ගනුදෙනුව දැන් අම්මලා තාත්තලා එක ගෙදර ඒවා කියනවා වගේම ටීචර් එක්කත් ගෙදර ඒවා කියනවනේ ගිහිල්ලා බබාලා. එතකොට සමහර බබාලා කිව්වා වගේ අර ඉන්නව මුකුත්ම නොකිය සද්ද නැතුව ගල් ගිල්ල වගේ. ඒ වගේ වෙලාවට අපි හොයන්න ඕනේ යාගේ කොතනද ඒ අඩුපාඩුව සිද්ධ වුනේ කියලා. ඇත්තටම ගොඩක් වෙලාවට අඩුපාඩුව සිද්ධ වෙලා තියෙන්නේ අම්මට හෝ තාත්තට යාව අහන්න වෙලාවක් නැහැ. එහෙම නැත්නම් එයාට රෙස්පෙක්ට් කරන්න නැහැ. මොකද රෙස්පෙක්ට් කියන එක එහෙම නැත්නම් එයාට මේ ගරු කරනවා කියන එක දෙපැත්තට මේ පැත්තෙන් ගරු කිරීම හම්බ වෙනකොට මේ පැත්තෙන් ගරු කිරීම හම්බ වෙනවා. ඔය ගරු කිරීම කියන එක හැමතැනම මේ විදිහට තමයි යන්නේ. ඉතින් පුංචි බබාට අපි ගරු කරලා එයාගේ දේවල් වලට ගෞරවයෙන් කතා කරොත් තමයි එයත්
රෙස්පෙක්ට් කරලා අනිත් පැත්තට කතා කරන්න. ඒක නිසා ගෞරවනීය සහසම්බන්ධයක් පුංචි බබා එක්ක තියෙන්න ඕනේ වැඩිහිටියෝ. සහ යාව අහන්න. දැන් සමහරක් වෙලාවට ඉස්කෝලේදී මොකද වුනේ කියලා පවා අහන්නේ මෙහිම බිම බලලා. එහෙම නැතුව බබා ළඟ පොඩ්ඩක් දන ගහලා යාගේ මට්ටමට ඇවිල්ලා eye to eye contact විශේෂයෙන් ඇස් වල contact තියලා තමයි අහන්න ඕනේ. නැත්තම් සමහරලාට යාලා බොරු කියන්න පවා පුරුදු වෙනවා. අම්මා අර ඈත ඉඳලා මොනවා හරි අහුවම මොනවා හරි කටට එන දෙයක් කියනවා. සමහර වෙලාවට කටට එන දේ කියන එකෙන් වාසි සහගත දේවල් වෙලා ඊට පස්සේ කල්පනා කරනවා අර කටට එන දේ කියපු එක හොඳයිනේ කියලා ඊට පස්සේ බොරු කියනවා. ඉතින් ඔය විදිහට බබාගේ රෙස්පෙක්ට් සහ කමියුනිකේෂන් එක වැඩිහිටියෙක් එක්ක තියාගන්න, යාගේ eye to eye contact තියාගන්න එක, යාව විශ්වාස කරන එක, යාට ගෞරවය දෙන එක, යාගේ ෆීලිංග්ස් වලට ගෞරව කරන එක. දැන් යාට දුක හිතුනහම, යාට කේන්ති ගියාම ඒව හරි ගණන් නොගෙන ඉන්නේ නැතුව ඇයි පුතේ යාට දුක හිතුනේ, ඇයි මොකද්ද උනේ, සිද්ධිය උනේ. එයා සමහරලාට මොන්ඩිසෝරිය වෙච්ච දෙයක් ගොඩාක් විස්තර කරන්න උත්සාහ කරනවා. අපි මග හරිනවා. ඉතින් එන්නේ වෙලාවට ඊට පස්සේ ඒගොල්ලෝ නවත්තනවා ඒ ගනුදෙනුව. ඉතින් ඒක නවත්තන්න දන්න එපා. මොකද බබාලා හරිය කැමති අම්මට ඇවිල්ලා වෙච්ච කොහොම කියන්න. මේක ගොඩාක් වැදගත් වෙන්නේ බබාගේ මේ කාලෙට නෙමෙයි ලොකු කාලෙට. ඒක නිසා මේ පුරුද්ද නැති කරගන්න එපා. බබා කියන දේ පොඩ්ඩක් අහලා එයාගේ ෆීලිංග්ස් වලට ගරු කරලා ඒ ෆීලිංග්ස් වලට ප්‍රතිචාර, ආදරණීය සුරක්ෂිත ප්‍රතිචාර තමයි දෙන්න ඕනේ. ප්‍රතිචාර කියන්නේ අර මොකක් හරි ප්‍රතිචාරයක් නෙමෙයි. දැන් මම ඔයාලට කහනවා පරාදවා එහෙම කරේ එහෙම නෙමෙයි. ආදරණීය සුරක්ෂිත. එයා සුරක්ෂිත කරලා ආදරණීය විදියට ප්‍රතිචාරයක් දුන්නාම බබා පුරුදු වෙනවා. ලොකු වෙලා වැඩි හිටියෙක් වෙනකම්ම අම්මට ඇවිල්ලා හැම දෙයක්ම පිට දේවල් කියන හරි පහසුයි. එහෙම බබාලා ලොකු වෙනකොට අම්මලාට ටිකක් ලොකු බබාලා ඉන්න අය නම් ඕක හුඟක් තේරුම් ගනි. කොයිතරම් ප්‍රශ්නද ගෙදර ඇවිල්ලා කියන්නේ නැති වුණාම කියලා. මිස් අපි ගෙදරදීම බබාට කොහොමද ඇක්ටිවිටීස් කරන්න පුළුවන්? මේ ප්‍රොබ්ලම් සෝල්විං ස්කිල්ස් එයාලගේ ඩෙවලොප් කරන්න මොනවාද අපිට කරන්න පුළුවන්? ප්‍රශ්නයක් ජීවිතේට අහම විසඳ ගන්න විදිහ. ඔන්න ඕක තමයි මේ කාලේ මිනිස්සෙක්ගේ වටිනාම කියන ස්කිල් එක. ඉතින් ඔය ස්කිල් එක හදන්න චූටි කාලේ ඉඳලා අපි දන්නවා පසල්ස් එහෙම නැත්නම් බිල්ඩින් බ්ලොක්ස් වගේ දේවල්, ඊළඟට මැචින් ගේම්ස් කියලා තියෙනවා. ඊට පස්සේ මේ ස්ටෝරි ටෙලිං, සමහර ස්ටෝරි ටෙලිං වල තියෙනවා ප්‍රශ්නයක් නේ. ස්ටෝරියක් කියන්නේ ප්‍රශ්නයක්. ගොඩක් ප්‍රශ්න තියෙන ස්ටෝරිස් තියෙනවා, චූටි ස්ටෝරිස්. එතකොට ඒ දේවල් හරහා හැමතිස්සෙම මෙයාට ප්‍රශ්නයක් විසඳ ගන්න චූටි විදිහට පුංචි කාලේ ඉඳලා කියලා දෙන්න ඕනේ. එතකොට ප්‍රොබ්ලම් සෝල්වින් කියන ස්කිල් එක හැදෙනවා. මොකද දැන් මිනිස්සුන්ට ප්‍රශ්නයක් ආවම විසඳ ගන්න බැරුව නම් ડિප්‍රෙෂන්, ඊට පස්සේ එක්ක සුයිසයිඩ් කරගන්නවා, මොනවා හරි ලොකු ක්‍රයිසිස් ලයිෆ් එකකට යනවා ප්‍රශ්න එන්න මිනිස්සු. හැබැයි ඉස්සර මිනිස්සු හරිය ලස්සනට ඕනම ප්‍රශ්නයක් පවුලත් එක්ක එකතු වෙලා අර විස්තෘත පවුලක්නේ හිටියේ, එකතු වෙලා විසඳගත්තා. ඉතින් අද කාලේ කවුන්සලින් යන්න ඕනේ. ඉතින් ඒ නිසා දැන් ගොඩාක් අවධානය යොමු කරලා තිනවා චූටි කාලේ ඉඳලාම කොහොමද ප්‍රශ්නයක් විසඳ ගන්න බබෙක්ගේ බ්‍රේන් එක පුහුණු කරන්න කියන එක. මිස් මට තියෙන ලොකුම ප්‍රශ්නයක් මේ ස්ක්‍රීන් ටයිම් ගැන. ස්ක්‍රීන් ටයිම් බබෙක්ගේ බ්‍රේන් ඩෙවලොප්මන්ට් එකට බලපානවා. දැන් අපේ බබා ගත්තොත් දවසට චුට්ටක් හරි ඉල්ලනවා කාටුන් එකක් බලන්න. ඉතින් ඒක කොහොමද ඒගොල්ලන්ගේ බ්‍රේන් එකට? අද කාලේ තියෙන ලොකුම ප්‍රශ්නයක් ඕක. මොකද ස්ක්‍රීන් ටයිම් වැරදියට පාවිච්චි කළා අපිට උපදේශන සේවාවන් වලට එන වැඩිම ප්‍රමාණයක් දරුවෝ ගේන්නේ ස්ක්‍රීන් එක නිසා. අම්මම තමයි හැබැයි පුරුදු කරලා තියෙන්නේ. ඉතින් බාලා උපදිනකොට ෆෝන් එකක් අතින් අරන් උපදින්නේ නැහැනේ. එයාර ස්ක්‍රෝලින් කරන්න පුරුදු කරනවා. ස්ක්‍රෝලින් කරන්න පුරුදු කරාම බබා හිතනවා මේ ස්ක්‍රෝලින් එක තුල තමයි ජීවිතේ තියෙන්නේ කියලා. ඊට පස්සේ එයා ඇටෙන්ෂන් නැති වෙනවා. ප්‍රධානම දේ යාට කන් ඇහෙන්නෙත් නැහැ, ඇස් පේන්නෙත් නැහැ. ඒක සමහරවිට අම්මා කියනවා මේ ළමයට කොච්චර කිව්වත් ඇහෙන්නේ නැහැ කියලා. මෙන්න මෙහිම කළත් අල්ලු කරලා බලනවා ඒත් ඇහෙන්නේ. ඔළුව තියෙන අතර. ඕ ඉතින් ඒක නිසා යාලගේ ඇටෙන්ෂන් නැති වෙනවා කියන්නේ මෙයා ෆෝකසින් නැහැ. එතකොට අපි කියන්නේ අර මේ එක විදිහකට මොලේ ෆෝකස් කරන්න ඕන, ඉගෙන ගන්න උනත් මොනවා කරන්න උනත් ඒ ෆෝකසින් නැති වුණාට පස්සේ නම් ලොකු ප්‍රශ්නයක්. ඉගෙනීමට විතරක් නෙමෙයි ජීවිතේ හැම දෙයකටම, හැම අවස්ථාවටම ප්‍රශ්නයක්. ඉතින් එකක් ඇටෙන්ෂන්, අනිත් එක තමයි ස්ලීප්. බබාලගේ නිින්ද. දැන් පුංචිම කාලේට වඩා ටිකක් ලොකු වෙනකොට ස්ක්‍රීන් ටයිම් එක නිසා නිින්දට හුඟක් බාධා ඇති වෙනවා. ඊළඟට කමියුනිකේෂන් ස්කිල්ස්. දැන් ඇහෙන්නේ නැහැ කියන්නේ කොහොමද කතා කරන්න යන්නේ. කමියුනිකේෂන් ස්කිල්ස් සහ සෝෂල් ස්කිල්ස් අඩු වෙන්න ප්‍රධානම හේතුවක් ස්ක්‍රීන් ටයිම් එක වැඩි වීම. නමුත් ස්ක්‍රීන් ටයිම් නොදී ඉන්න කියන එක නෙමෙයි. මොකද අලුත් ලෝකෙත් එක්ක ඒගොල්ලෝ ජීවත් වෙන්නේ ඔය ලෝකවලනේ. නමුත් ස්ක්‍රීන් ටයිම් හුඟක් පාලනය කරන්න ඕනේ සහ ස්ක්‍රීන්
ස්ක්‍රීන් ටයිම් එක ඒජ් එකට අදාළව දිය යුතු කාල සීමා තියෙනවා. සාමාන්‍යයෙන් පැය භාගයක් පැයකට වැඩිය නම් කොහොමද ස්ක්‍රීන් ටයිම් දවසකට බබෙකුට ඕන බබෙකුට දෙන්න හොඳ නෑ අවුරුදු 5ට අඩු බබාලට. ඉතින් ඒක නිසා ස්ක්‍රීන් ටයිම් කියන එක ඇත්තටම රාක්ෂයෙක් අපි බබාලා බිලි ගන්නාපු. ඉතින් ඒක මං කොහොම කවුරු කොයි විදිහට කිව්වත් මම බබාලා එක්ක අවුරුදු 20කට අධික කාලයක් ගත කළා. මම දන්නවා ඒක අත්දැකීම. ඒ නිසා මම බය නැතුව හැමතිස්සෙම කියනවා සමහර වෛද්‍යවරු එක මතපල කරනවා. නමුත් කොච්චර මතපල කරත් අපි දරුවෝ එක්ක ජීවත් වෙන අය නිසා අපි දන්නවා ඒක හරිම ලොකු ප්‍රශ්නයක්. සමහර බබාලට කිසිම ඇටෙන්ෂන් එකක් පරිසරයේ ගෙනවත් නැහැ. යා අර මේකේ ස්ක්‍රීන් එකේ ඉන්නේ. එතකොට අපිට පේන්නේ ස්ක්‍රීන් එකේ ඉන්න එකේ අවුල විතරයි. නමුත් එයාගේ මොළයේ ඇතුලේ ස්කිල්ස් හැම ස්කිල් එකකම අඩුපාඩු හැදෙනවා අර ස්ක්‍රීන් ටයිම් එක නිසා. ඉතින් ඒක නිසා ඒක ලොකු ප්‍රශ්නයක්. ස්ක්‍රීන් දෙන්න එපා. ස්ක්‍රීන් ටයිම් එක කන්ට්‍රෝල් කරන්න සහ ස්ක්‍රීන් ටයිම් එක විධිමත් ප්‍රයෝජනවත් විදිහට යොදාගත හැකි ක්‍රම තියෙනවා. ඒවා අනුගමනය කරන්න ඕනේ. දරුවෙක් ප්‍රීස්කූල් යන පටන් ගන්නවා කියන්නේ දෙමව්පියන්ගේ ජීවිතේත් පොඩි කොටසක් වෙනස් වෙනවානේ. ඉතින් මේකට දෙමව්පියෝ මානසිකව සූදානම් වෙන්නේ කොහොමද මිස්? ඔව් ගොඩක් අම්මලට තියෙන ප්‍රශ්නයක් තමයි මෙයා ඉස්කෝලේට ගෙනින් දැම්මම ඉඳීද? ඉතින් ඒකට කරන්න ඕනේ පොසිටිව් තින්කින් එකක් මුලින්ම තියාගන්න සහ බබාව එන්කරේජ් කරන්න, තමන්වත් එන්කරේජ් කරගන්න. බබා නැතුව පොඩ්ඩක් හරි වෙලා ඉන්න. මොකද බබාට වඩා අමාරුයි සමහර අම්මලාට. ඉතින් ඒක නිසා මේ patience ගොඩාක් ඉවසීම, encouragements and අර පොසිටිව් තින්කින් එක කියන එක තමයි මේ වෙලාවේදී වැදගත් වෙන්නේ. එතකොට ස්ලීප් ට්‍රේනින්, ඒ කියන්නේ ස්ලීප් ෂෙඩියුල් එකක් එහෙම නැත්නම් නියුට්‍රිෂන් ඒ වගේ දේවල් මේ බබාලට කොච්චර වැදගත්ද මේ ප්‍රීස්කූල් යන්න පටන් ගන්න බබාලට? ඔව් මොකද යාළුවා එකපාරට මෙයාලගේ ජීවිතේ අර යන රිද්ම් එක කැඩෙනවනේ. එතකොට කරන්න ඕනේ අපි දැන් අම්මත් ඉස්කෝලේ අම්මත් රැකියාවකට වගේ යන කෙනෙක් නම් ගොඩක් වෙලාවට රැකියාවෙන් චුට්ටක් මුල දවස් ටිකේ ඉක්මනට වැඩිපුර කාලයක් තියලා එන්න ඕනේ. ඇවිල්ලා යාව මොන්ටිසාරියෙන් අරගෙන යාව වෙනදට වගේම ස්ලීප් ටයිම් එක, යාගේ රූටින් එක අර දැන් බෙඩ් ටයිම් ස්ටෝරි කියන රූටින් එකක් තියෙනවා නම් ඒ ඔක්කොම මේ විදිහට හරියට කරලා අර එයාගේ රූටින් එක එකපාරට කඩා දාන්නේ නැතුව යන එක තමයි කරන්න ඕනේ. මොකද ස්ලීප් දැන් නිදින වෙලාවක් හවසට හදාගන්න. දැන් උදේ නිදිය ගත්ත බබෙක් නම් මොන්ටිසෝරි යන ටයිම් එක අයින් කරලා ඊට පස්සේ නිදින ටයිම් එක ආපහු මේ හරි විදිහට හරි වෙලාවකට ප්ලෑන් කරගෙන ඒ ස්ලීපින් ටයිම් එක හදා ගන්න ඕනේ. නැත්තම් පොඩි අවුලක් ගියොත් එයා මොන්ටිසෝරියේදී නිදා ගන්නවා. එහෙම නැත්තම් එයාගේ අර අධ්‍යාපනයේ මොකක් හරි කරන දෙයට එතන බාධාවක් සිද්ධ වෙන නිසා හරි විදිහට ස්ලීප් ටයිම් එක මේ අම්මට සිද්ධ වෙනවා පොඩි කැපකිරීමක් කළේ දවස්වල හදා ගන්න. ඉතින් දැන් මේ සමහර දැන් අපේ බබා හැම ඔය මුං හෙට කව්පි ඒව කන්න කැමති නැහැ. ඉතින් බත් කනවා. ඉතින් මං කරන්නේ අර බත් එකටම ඒක වෙනම දෙන්නේ නැතුව බත් එකටම දාලා එහෙම නැත්නම් දැන් පෑන් කේක්ස් ඉල්ලනවා හැමදෙස්සෙම. ඉතින් මං කරන්නේ පාම් පිටි වෙනුවට ඕට් ෆ්ලා දාලා ඒ ආස දේ දීලා ඒ අතරේ නියුට්‍රිෂස් දේවල් ඒකට බනානා නිකන් කන්නේ ඒකට පෑන් කේක් එක කරලා දුන්නොත් කනවා. ඉතින් ඒ වගේ එක එක දවසට ඉතින් එක එක දේවල් අදහස් දෙනවා. ඉස්කෝලේ ගිනින් ටික කාලා එනවද නැත්නම් විසිකලා එනවද? මුල් කාලේ කාලාවේ නැහැ. දැන් කාලා එනවා. කියනවා ඉතින් අම්මී මහන්සියලානේ උදේට හදන්න ඉතින් කාලෙන් අර එහෙම කිව්වම ඉතින් කනවා හිතලා. දිර්කි ඔයාට තියෙනවද එහෙම ලස්සන මතකයන් අමතක නොවන මතකයන් ඔය මොන්ටිසෝරි දාපු කාලේ බබා සම්බන්ධව කෑම කන එක සම්බන්ධව හරි ලස්සන ඒවා තියෙනවනේ පෑන්චාන්ගේ. ගොඩක්ම ෆීඩ් කරන කාලේ තමයි අමතකම නොවෙන්නේ. මොකද එක කාලයක් තිබ්බ එක දිගට අඬනවා ෆීඩ් කරලා නවත්තපු ගමන්. ඉතින් මටත් අයිඩියා එකක් නැහැ ඇයි කියලා ඒ කාලේ ඉතින් චෝටි බබා ඉතින් ඒව නම් ඇත්තටම අමතක වෙන්නේ. හැබැයි කෑම පටන් ගත්තට පස්සේ හොඳට කෑවා. හරි මාසාවෙන් අර ෆීඩ් කරපු කාලේ නම් ඇත්තටම අමතක වෙන්නේ. කෑම කන්න පටන් ගත්තේ දැන් මාස 6න් පටන් ගත්තේ. මාස 6න් පටන් ගත්තට පස්සේ දැන් අපේ අම්මලට ගොඩකට තියෙන ප්‍රශ්නේ ඕක තමයි කෑම කන්නේ නැති ප්‍රශ්නේ. දිර්කි දැන් බබා හොඳට කාපු අම්මා කෙනෙක්නේ. මට නිකන් කියන්න කොයක් කොහොමද පටන් ගත්තේ සහ පවත්වාගෙන ගියේ කොහොමද යාගේ ප්‍රශ්න ඇති නොවි කෑම කවන එක? මුලින්ම ඉතින් මටත් ලොකුවට ඒ කියන්නේ අපි අයිඩියා කරන්නේ දැන් අපේ අම්මිගෙන් ඇහුවත් එයාටත් එක්ස්පීරියන්ස් තියෙන දැන් මීට අවුරුදු 20 ගානකට කලින් එක්ස්පීරියන්ස් එකක්නේ. ඉතින් ගොඩක්ම ඔය එයාලට දෙන්න පුළුවන් මුලින්ම අපිට දෙන්න කියන්නේ ඔය ඕට්ස් එතකොට බත් කැඳ වගේ දේවල්. කැඳ වගේ දේවල්. එතකොට ඔය එක එක පොඩි කරලා ඉතින් ඒ කියපු ડોක්ටර් කියලා දීපු විදියට අපිට දීපු විදියටම දුන්නා. එයා ඉතින් කෑවා. ෆෘට්ස් එහෙම කන්න ගොඩක් ආසාවෙන් කෑවා. ඉතින් ඒවත් අපි අර ස්නැක් එකක් හැටියට දෙනවා. ඒ අතරේ බ්‍රෙස්ට් ෆීඩ් උත් කරගෙන ඉතින් එහෙම කෑම කන වෙලාව ටිකක් රසවත් කරගත්තා. එයා කැමති කෑම කන. ඔව් ඒක තමයි ගොඩක් අම්මලා අතින් වෙන මිස්ටේක් එකක් දීලා කෑම
කෑම කන වෙලාව රසවත් නැති වෙනවා. මොකද අම්මට ඕනේ ප්‍රමාණයනේ කවා ගන්න ඕනේ. අම්මට ඕනේ ප්‍රමාණය සහ අම්මට ඕන දේවල්. අර දිල්කිගෙන් මට එළියට ආවා එක කාරණාවක් ඔයා ඒක හිතලා කිව්වේ නැති වුණාට එයා කැමති එක ඔයා අඳුරගත්තා. ඒ කියන්නේ සමහර බබාලා එක එක ටේස්ටි බබාලා මිල්කි ටේස්ටි ඉන්නවා, ෂුගර් ටේස්ටි ඉන්නවා. එතකොට අපි එයාගේ ටේස්ට් එක අඳුනගෙන එයා කැමති දේ අඳුනගෙන දුන්නාම ওই ප්‍රශ්නේ ඇති වෙන්නේ නැහැ. ඉතින් මිස් මේ අපි දැන් ওই බෙඩ් ටයිම් ස්ටෝරිස්ෙන් බබාලට ඒ ස්ටෝරි ටෙලිං එතකොට ඉමැජිනේටිව් ප්ලේයිං ඒ වගේ දේවල් බබාලගේ ඩෙවලොප්මන්ට් එකට බලපාන්නේ කොහොමද? ඔව් ඒක ගොඩාක් බලපානවා දරුවෙක් දැන් බුද්ධිමත් දරුවෙක්නේ අපිට හදාගන්න ඕනේ. ඉතින් අපි ස්ටෝරි ටෙලිං නැති ගෙදරක බුද්ධිමත් දරුවෙක් ඉතින් නැහැ කියලා කියන්නේ ඒ තරමට මම හරියටම එන්කරේජ් කරනවා ස්ටෝරි ටෙලිං වගේ දේවල්. මොකද දැන් වීඩියෝ එකකින් පෙන්නුවාම දරුවෙකුට යම්කිසි දෙයක් එයාගේ ඉමේජිනේෂන් එක එයාගේ අර චිත්ත රූපමවන එක නැහැ. හැබැයි ස්ටෝරි ටෙලිං වලදී වෙන්නේ චිත්ත රූපමවනවා. දැන් මම ඔයාලට ලස්සන කතාවක් කිව්වම ඔයාගේ හිතේ තියෙන එකක් එක්ක අනුගත වෙලා ඔයා මවනවා ලස්සන. දැන් මම කියනවා ලස්සන ගෑනු ළමෙක් හිටිය. එතකොට ඔයා හිතනවා එන්නේ ඉමේජිනේෂන් එක ඕනේ ලොකු වුණාම නිර්මාණාත්මක හැකියාවන් පුබුදු කරගන්න. ලොකු වුණාට පස්සේ ආ කරන හැම නිර්මාණයකටම අර පුංචි කාලේ ඒ වැටිච්ච අත්තිවාරම බලපානවා. ඒක නිසා පුළුවන් තරම් බබාලට ඉමේජිනේෂන්ස් දෙන්න ස්ටෝරි ටෙලිං කියන්න. ඊළඟට අනිත් එක තමයි සෝෂල් ස්කිල්ස් ඩෙවලොප් වෙනවා සහ ලැන්ග්වේජ් ස්කිල්ස්. මොකද අපි දේවල් ඉගෙන ගන්නේ ලැන්ග්වේජ් එකත් එක්කනේ. ඕනම දෙයක් අපිට කනට ඇහෙන්නේ ලැන්ග්වේජ් එකකින්. එතකොට ඒ ලැන්ග්වේජ් එක ඩෙවලොප් වෙන්නත් ස්ටෝරි ටෙලිං කියන එක ගොඩක් වෙලාවට බලපානවා. දැන් බලන්න චූටිම කාලෙදී සමහර බබාලා මුකුත්ම කතා කරගන්න බෑ. උනට අම්මා කියපු කතාවක් ගොතක ගහා කියනවා. ඉතින් හරි ආසයි ඒක කියන්නේ. ආ ස්ටෝරි එකක් නෙමෙයි යන්නේ. ඉතින් ඒක නිසා ස්ටෝරි ටෙලිං කියන එක හරියම වැදගත්. ලැන්ග්වේජ් ස්කිල්ස්, සෝෂල් ස්කිල්ස්, ඉමේජිනේෂන්ස්, නිර්මාණශීලී හැකියාව නොවා සේරටම හරියම වැදගත් ස්ටෝරි ටෙලිං. අපේ බබා සමහරවිට කියනවා මේ උනා කියලා කතාවක් බොරු. ඒ කියන්නේ මාර කතාවක් අපිට හිතා ගන්නත් බෑ මේ මොකද්ද කියන්නේ. බලද්දි බොරුවට එයා ඉමේජින් කරලා ඒ විදියට කියන. ඔව් ගොඩක් ඒ නිර්මාණාත්මක හැකියාව හොඳටම යන බබාලා තමයි හිත දේවල් නිර්මාණය කළා. සමහරක් වෙලාවට අම්මලාට ඕක වැරදිලා අම්මලා කියනවා බොරු කියන්නේ බා එහෙම දෙයක් උනේ නැහැ නෑ මෙයා මේ කතාවක් හදනවා. ඒ වගේ වෙලාවට කතාවට තව අපි කියන්නේ උල්පන්දන් දීලා පොඩ්ඩක් මේ එයා එන්කරේජ් කරලා කතාව එළියට ගන්න. සමහරක් වෙලාවට මම කියනවා එහෙම කතා කියනකොට ඒ කතාව ලියන්න. මෙලෝ තේරුමක් නැති කතාවක් වෙන්නත් පුළුවන්. නමුත් ලියන්න. ලියලා පුංචි පිටුරයක් ඇඳලා ඒක ලස්සනට එයාට පෙන්වන්න. කාටුන් එකක් වගේ මෙහෙම නේද උනේ මෙහෙම නේද උනේ කියලා ඒ දෙන ෆීඩ්බැක් එක අම්මලා තාත්තලා දෙන උත්තේජනය අපිට තේරුම් නැතුණාට මහා ලොකු ෆවුන්ඩේෂන් එකක් හදනවා ඔයාගේ නිර්මාණශීලී හැකියාව සම්බන්ධ මොලේ මධ්‍යස්ථානයේ. අවසාන වශයෙන් මිස් හෙල්ති චයිල්ඩ් ඩෙවලොප්මන්ට් එකක් කියන්නේ මොකක්ද? හෙල්ති චයිල්ඩ් ඩෙවලොප්මන්ට් එකක් කියන්නේ ෆිසිකල් අපි කියන්නේ චාලක ස්කිල්ස් කියලා කියන්නේ ස්කිල්ස් කුසලතා චාලක කුසලතා එතකොට සමාජ කුසලතා චිත්තවේගී කුසලතා ලැන්ග්වේජ් ස්කිල්ස් කියන එක භාෂා කුසලතා ඔය කියන හැම කුසලතාවයක්ම එක තව මේකට එකතු වෙනවා ආධ්‍යාත්මික කුසලතා කියන එකත් එතකොට ඔය සියලුම කුසලතා වලින් සංවර්ධනය වෙච්ච දරුවෙක් තමයි සෞඛ්‍යමත් නිරෝගී වර්ධනයක් කියන්නේ දැන් සමහර බබ්බාලා ඔය ස්කිල්ස් එකක් දෙකක් උඩින් යනවා අනිත්‍ය පහලින් යනවා දැන් හැම දෙයක්ම කරන බබ්බාලා ඉන්නවා සමහරලාවට සමාජ කුසලතා නෑ සමාජයට ගියාම අනිත් අයක ගනුදෙනු කිරීම නැහැ සෝෂල් ස්කිල්ස් නෑ එතකොට මොකද වෙන්නේ මම ඒකට උදාහරණයක් කියනනම් වැඩිහිටියෙක් වුණාට පස්සේ අපි හොඳට ඉගෙනගෙන තිනවා අපිට හොඳ රස්සාවක් තියෙනවා අපි හරිම දක්ෂයි හැම එකක්ම හොඳයි සමහර වෙලාවට පෞල් ජීවිතේ බිඳ වැටිලා එතකොට මොකද වෙන්නේ සෝෂල් ස්කිල්ස් පොඩි කාලේ ඉඳලා හැදුනේ නැතුණාම තව කෙනෙක් එක ජීවිතේ බෙදා හදා ගැනීමට බැරි වෙනවා එතකොට මොකද වෙන්නේ අර ස්කිල්ස් මොනවා තිබුණත් පෞල් ජීවිතේ බිඳ වැටීම මත ඒ මනුස්සයා ෆේල් කෙනෙක් විදිහට තමයි සොසයිටි එක හඳුනන්නේ අන්න ඒ වගේ අපේ එක ස්කිල් එකක් හරි අපි හරියට ගෙනිච්ච නැත්නම් අනිත් හතරක් පහක් උඩට ගෙනහිල්ලා අපේ අවශ්‍යම ස්කිල් එකක් බිඳ වැටුණොත් අපි ෆේල් පුද්ගලයෙක් නැත්නම් අසමත් පුද්ගලයෙක් වෙනවා සමාජයට ඒක නිසා මේ ස්කිල්ස් හැම එකම ඉතා ඉහළින් පවතින්න ඕනේ නමුත් සමානව ගෙනියන්න ඕනේ හැම ස්කිල් එකක්. ඇන්කපීඩියා ප්‍රවිතින් ගෙන එන ප්‍රෝමාම් පොඩ්කාස්ට් තුලින් අද ඔයගලන්ට හම්බුනේ ඔයගොල්ලෝ ආදරය කරන ඔයගලන් සමාජ මාධ්‍යයේ හම්බ වෙන ආදරණීය අම්මා කෙනෙක්. එයා තමයි දිල්කි ෆර්නැන්ඩෝ. ඉතින් එයාගේ පුංචි පැටියාගේ ගැන ගොඩක් තොරතුරු එක්ක එකතු කරලා අපි අම්මලාට අද හුඟක් කරුණු කතා කරා. මේ පෙරපාසල් වියේ දරුවෙක්ගේ කොහොමද පෝෂණය කොහොමද යාට පෙරපාසල් යන ලෑස්ති කරන්නේ. ඉතින් ඒ වගේ හුඟක් කරුණු අද අපි කතා කරා. ඉතින් ඉස්සරහටත් අපි මේ ප්‍රෝමාම් පොඩ්කාස්ට් වලින් ඔයගලන්ට මේ වගේ ඊටාම වැදගත් කරුණු පුංචි පැටවගේ සෞඛ්‍ය
සම්බන්ධව අරගෙන එනවා. ඉතින් ගොඩක් ස්තුති වෙනවා. ස්තුතිවන්ත වෙනවා දීර්ඝ ෆර්නෑන්ඩෝ ඔබට අපේ ප්‍රෝමාම් පොඩ්කාස්ට් එකට සම්බන්ධ ගොඩක් ස්තුතියි මාව සම්බන්ධ කරගත්තට. ඔව් අපි තවත් දවසක මේ වගේ ආදරණීය අම්මා කෙනෙක් එක්ක ප්‍රෝමාම් පොඩ්කාස්ට් වලින් ඔයගොල්ලෝ හම්බ වෙන්න එනවා.